ඔයාලා මීට කලින් මෙච්චර දරුණු පොලිස් ඔෆිසර් කෙනෙක්ව දැකලා තියෙනවද? බලන්නකො මෙයාගේ ෆයිටිං ස්කිල්ස්. පෙනුම හැටියට නම් හෙනම කේන්තිකාරයෙක් වගේ. මෙයා මේම හිටියට ගොඩක් ආතල් ඩයල් එකක්, ඒ වගේම ලොකු මොලකාරයෙක්. පේන විදියට ලොකු අපරාධයක සුළුමුළු හොයාගෙන යන අතරතුරේදී මෙන්න මෙයාට ප්‍රශ්න කෝටියකට මැදි වෙන්නයි සිද්ධ වෙන්නේ. ලස්සන ගර්ල්ෆ්‍රෙන්ඩ්ද, යාළුවද, මැරයද, එහෙමත් නැත්නම් ද්‍රෝහියෙක්ද? මෙන්න මේ ගැන හරියටම දැනගන්න ඕන නම් දොම්පේ LK movie reviews අපිව subscribe කරලා වීඩියෝ එකේ අන්තිම තප්පරය වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. හායි යාළුවනේ, ගොඩක් දවසකට පස්සේ මම ඔයාලට සුපිරි මූවී එකක් අරගෙන ආවා. ඉතින් මෙන්න මේ දවස්වල තියෙන cheap movies බලලා boring වෙලා ඉන්න ඔයාට මම හිතනවා අද මම ගෙනාපු මෙන්න මේ movie එක පිස්සු හැදෙන experience එකක් වේවි කියලා. අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ උණුවෙම රිලීස් වෙච්ච ශාහිද් කපූර්ගේ දේවා කියන සුපිරිය තමයි. ශාහිද් මේ මූවී එකේ රඟපාන්නේ දේවා කියන පොලිස් නිලධාරියගේ චරිතයට. ඉතින් දේවා කියලා කියන්නේ නගරයේ ඉන්න මැරයෝ සහ මුලින්ම අතුගාලා දාන්න රජයෙන් පත් කරපු ලයිසන් චණ්ඩිය කිව්වොත් නිවැරදි. පොලිසියේ නීති රීති වගේ දේවල් අනිත් ඔෆිසර්ස්ලට වළංගු වුණාට දේවට නම් ඒවා නිකන් වචන විතරයි. තමන්ගේම රාමුවක ඉඳගෙන හිතේ හැටියට ගහමරාගෙන එයාගේ මිෂන් එක කම්ප්ලීට් කරන එක තමයි දේවගේ එකම සතුට. දේවා වැඩ කරන පොලිසියේ උසස් නිලධාරියා තමයි ෆර්හාන් කියලා කියන්නේ. ඒ වගේම ෆර්හාන් දේවගේ නංගිව කසාද බැඳලා ඉන්න නිසා මේ දෙන්න මස්සිනාලා කිව්වොත් තවත් නිවැරදි. දේව දාගන්න හැම අවුලක්ම ලොකුවට දුරදිග යන නොදී ෂේප් කරලා තියාගන්නේ මෙන්න මේ ෆර්හාන් තමයි. එක දවසක් දේවා රෑ වෙලා එයාගේ බයික් එකේ බින්ගයක් ඇතුලෙන් යන ගමන් ඉඳිද්දි එයාට හදිසි අනතුරක් සිද්ධ වෙනවා. මෙන්න මේ අනතුරෙන් බරපතල විදියට තුවාල වෙලා ඉන්න දේවට සිහිය එද්දි එයා ඉන්නේ රජයේ ඉස්පිරිතාලෙක. ලොකුම අවුල කියලා කියන්නේ දේවට මෙන්න මේ අනතුරෙන් එයාගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. කොටිම කිව්වොත් මේ ඇක්සිඩන්ට් එකෙන් දේවගේ මොලේ පැත්තකට හානි වෙලා. ඒ නිසා ඇක්සිඩන්ට් එක වෙන්න කලින් හිටපු දේවයි දැන් ඉන්න දේවයි කියලා කියන්නේ දෙන්නෙක් කියලා තමයි ડોක්ටර්ස්ලා නම් ෆර්හාන්ට කියන්නේ. ඉස්සර දේවගේ තිබුණු චණ්ඩිකම් අදහස් වගේ දේවල් දැන් ඉන්න දේවගේ සම්පූර්ණයෙන්ම නැහැ. ඒ වගේම දැන් ඉන්න දේවට කිසිම දෙයක් මතකත් නැහැ. ඩොක්ටර්ස්ලා නම් කියන විදියට දේවගේ මසල් මෙමරි එකේ තියෙන දේවල් තාමත් එයාට කරන්න පුළුවන් කියලා තමයි ෆර්හාන්ට දැනගන්න ලැබෙන්නේ. මෙන්න මේ අනතුර සිද්ධ වෙන්න කලින් දේවා ලොකු අපරාධයක් විසඳන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඒ කේස් එක සම්පූර්ණයෙන්ම විසඳුවා කියන නිවුස් එක ෆර්හාන්ට කියලා ටිකකින් තමයි දේවා මෙන්න මේ විදිහට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් අර කේස් එක විසඳන්න තියෙන අන්තිම අවස්ථාව දේව නිසා ෆර්හාන් දැන් හදන්නේ කොහොම හරි දේවගේ මතකය අරගන්න එයාට උදව් කරන්න. මෙන්න මේ නිසාම ෆර්හාන් තීරණය කරනවා හැමෝගෙම දේවගේ ඇත්ත තත්ත්වය හංගලා තියාගන්න. මෙන්න මේ අතරතුරේදී දේවට එයාව කවුද කියලාවත් මතක නැති නිසා ෆර්හාන් දේවගේ අතීතය හිමින් එයාට මතක් කරනවා. ෆර්හාන්ගේ කතාවෙන් දේව දැනගන්නවා එයා ඉස්සර ගොඩක් දරුණු පොලිස් ඝාතකයෙක් කියලා. ඒ වගේම තමන්ගේ තනි මතයට වැඩ කරපු කෙනෙක් කියලා දේවට දැනගන්න ලැබෙනවා. ෆර්හාන්ගේ දේවගේ නංගිගේ වෙඩින් එකේදී දේව ඒ පළාතේදම මැරයොන්ව බය කරගෙන තමයි ඒ පාටිය දාලා තියෙන්නේ. ඒ වගේම ඒ වෙඩින් එකේදී තමයි දේවට දියාව හම්බෙන්නේ. දියා කියලා කියන්නේ දේවගේ පොලිස් කණ්ඩායමෙම ඉඳපු නිලධාරියෙක්ගේ දුවෙක්. ඒ වගේම එයා පත්තරයකට නිවුස් ලියන කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් දියාගේ හමුවීමෙන් පස්සේ දේවා තීරණය කරනවා දියා වෙනුවෙන් එයාගේ මුළු සම්පූර්ණ ජීවිතේම වෙනස් කරගන්න ඕන කියලා. දේවට ඉස්කෝලේ කාලේ ඉඳලා ඉඳපු හොඳ යාළුවෙක් හිටියා. මෙයාගේ නම තමයි රෝහන්. රෝහන් උපතින්ම සල්ලිකාර ළමයෙක් විදිහට හිටියත් එයාටත් ඕන වෙලා තිබුණේ දේව වගේ කෙනෙක් වෙන්න. ඉතින් මෙන්න මේ නිසාම රෝහනුත් පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න තීරණය කළා තියෙනවා. දේව තරම්ම තැලිලා පොඩි වුණු කෙනෙක් නොවුණු නිසා රෝහන්ට එයාගේ රාජකාරී කටයුතු කරගන්න මේ පළාතේ මැරයොන්ගෙන් නම් එච්චර උදව්වක් ලැබෙන්නේ නැහැ. මේ හැම වෙලාවකදීම දේව තමයි රෝහන් එක්ක එකතු වෙලා මේ හැමදේම විසඳන්නේ. ඔය වගේ ප්‍රශ්න වල පැටලෙද්දි තමයි දේවයි රෝහනුයි දෙන්න ආප්ටේ කියන පොලිටිෂියන් එක්ක ප්‍රශ්නයක් දාගන්නේ. ආප්ටේ එක මෙන්න මේ දාගනිපු රණ්ඩුව නිසා එයාගේ පැත්තෙන් දේවට විරුද්ධව පත්තරයට නිවුස් එකක් දානවා. මේ නිවුස් එක දැකලා හොඳටම කේන්ති ගියපු දේවා නිවුස් එක ලියපු කෙනා හොයන්න යද්දි තමයි එයාට දැනගන්න ලැබෙන්නේ මේ නිවුස් එක ලියලා තියෙන්නේ දියා කියලා. මේ වෙද්දි දියා ගැන හිතේ අදහසක් තිබුණු නිසා දේවා මෙන්න මේ ප්‍රශ්නේ අමතක කරලා දාලා එතනින් යන්න යනවා. ඉතින් දේවා මෙන්න මෙහෙම මෙතනින් යන්න හදද්දි දියාගේ තාත්තගෙන් දේවට කෝල් එකක් එනවා. පොලිසියෙන් කාලයක් තිස්සේ හොයමින් ඉඳපු ප්‍රභාත් ජාදව් කියන අපරාධකාරයා ඉන්න තැනගෙන පොලිසියෙන් දැනගෙනලු. ඉතින් දේවට ඉක්මනට මෙතනට එන්න කියලා තමයි මේ කෝල් එකෙන් කියන්නේ. ප්‍රභාත් ජාදව් හැංගිලා ඉඳපු පරණ ෆැක්ටරිය ළඟට දේවගේ කට්ටිය ඇතුළු වෙනවත් එක්කම එතන ලොකු පිපිරීමක් සිද්ධ වෙලා වැටලීමට පොලිසිය අය ගොඩක් මරණයට පත් වෙනවා.
මේත් එක්කම දියාගේ තාත්තත් බරපතල විදියට තුවාල වෙනවා. ඉතින් මෙච්චර ලොකු විනාශයක් වුණාට පස්සේ තමයි හැමෝටම තේරෙන්නේ ප්‍රභාත් ජාදේව් හිතාමතාම අටවපු උගුලකට පොලිසිය අහු වුණා කියලා. දැන් හැමෝම එකතු වෙලා ඉක්මනටම තුවාල වෙච්ච පොලිස් නිලධාරීන් ස්පීතාලට අරගෙන යනවා. මෙන්න මේ වෙලාවේදී සුළු තුවාල ලැබපු දේවා සහ එයාගේ තාත්තව බලන්න ආපු දියා දෙන්නත් ස්පීතාලෙදී හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන කතා බහෙන් පස්සේ දේවා තීරණය කරනවා ප්‍රභාත් ජාදේව්ගේ තර්ජනේ සදහටම ඉවර කරලා දාන්න. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හරියටම ලැබුණු ඔත්තුවකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එක්ක දේවා සහ රෝහන් දෙන්න පිටත් වෙලා යනවා. මේ වෙලාවේදී ප්‍රභාත් ජාදව් හැංගිලා ඉන්නේ තට්ටු නිවාස සංකීර්ණයක. පුදුම වැඩේ කියලා කියන්නේ එයාට සපෝට් එක දෙන්නේ සාමාන්‍ය මිනිස්සුමයි. ඔන්න ඉතින් මේ නිසා පොලිසියට මේ වෙලාවේදී දරුණු තීරණ ගන්න නිදහස නැති වෙලා ගොඩක් අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒත් දැන් තියෙන තත්ත්වය අනුව ප්‍රභාත් ජාදව් මේ මොහොතේ නැවතුනේ නැත්තම් ආයෙත් කවම කවදාකවත් එයාව අල්ලගන්න බැරි වෙන නිසා දේවගේ ප්ලෑන් එකකට අනුව පොලිසිය හැමෝම සිවිල් මිනිස්සුන්ටත් ගහන ගමන් එයාගේ මිෂන් එක සම්පූර්ණ කරගන්න කටයුතු කරනවා. ගොඩ වෙලාවකට පස්සේ රෝහන්ට මෙතනදී ප්‍රභාත් ජාදව් ළඟට යන්න පුළුවන් වෙනවා. මේ වගේ ලොකු අපරාධකාරයෙක් එක්ක නම් රෝහන්ට හැප්පෙන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඉතින් ප්‍රභාත් ජාදව්ගේ අතින් රෝහන් අවාසනාවන්ත විදිහට මෙතෙන්දී මරණයට පත් වෙන්න යද්දි රෝහන්ගේ වාසනාවකට වගේ කොහෙදෝ ඉඳන් ආපු දේවගේ එක වෙඩිල්ලකින් ප්‍රභාත් ජාදව් එතනදී මරණයට පත් වෙනවා. දේවගේ මෙන්න මේ වැඩෙන් එයාගේ හොඳම යාළුවා බේරුණා වගේම සමාජයට හිටපු ලොකු අපරාධකාරයෙකුගේ කරදරෙත් නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට සිද්ධ කරපු එන්කවුන්ටර් එකේ තනි ගෞරවය දේවා අරගන්නවා වෙනුවට එයා තීරණය කරනවා රෝහන්ට ඒ ගෞරවය ලබා දෙන්න. දැන් හැමෝම හිතන්නේ රෝහන් තනියම මෙන්න මේ විදිහට ප්‍රභාත් ජාදව්ව එන්කවුන්ටර් එකක් මගින් මරලා දැම්මා කියලා. මෙන්න මේ නිසා එයාට පදක්කමක් සහ උසස් වීමක් ලැබෙන්න යන්නේ. දියා උනත් දේවගේ මෙන්න මේ වැඩේ නිසා ගොඩක් පැහැදීමට පත් වෙනවා බලා ගන්න පුළුවන්. ටික දවසකින් සම්මාන ප්‍රදාන උත්සවයක් තියලා පොලිසියෙන් රෝහන්ට පදක්කම සහ එයාගේ උසස් වීම දෙන්න කටයුතු කරනවා. මෙන්න මේ අවස්ථාවට පවුලේ හැමෝම වගේම නිලධාරීන් හැමෝමත් ඇවිල්ලා ඉන්නවා. ඔන්න එකපාරම වගේ කවුරුත් නොසිතපු විදියට දේවගේ ඉස්සරහදිම එයාගේ හොඳම යාළුවා වෙච්ච රෝහන්ට වෙඩිල්ලක් වැදිලා එතනදි මෙයා මරණයට පත් වෙනවා. තමන්ගේ හොඳම යාළුවා මෙන්න මේ වගේ ඇස් ඉදිරිපිටම මැරලා වැටෙද්දි දේවා එතන තිබුණු වීඩියෝ කැමරාවකින් බලලා ස්නයිපර් පස්සෙන් එලවන් ගියත් කිසිම හොඩුවාවක් එයාට හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර ආරක්ෂාවක් මැද්දෙත් හොඳම යාළුවව මරලා දාපු නිසා දේවා දැන් තනියෙන් මෙන්න මේ කේස් එක විසඳන්න ෆර්හාන්ගෙන් අවසර ඉල්ලනවා. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මම මූවි එකේදී මතක් කරා දේවා එක්තරා කේස් එකක් පස්සෙන් එළෙව්වා කියලා. ඉතින් අන්නේ කේස් එක තමයි මෙන්න මේ රෝහන්ගේ නඩුව. ඔන්න ඉතින් ඊටමත් දක්ෂ විදියට දේවා සාක්ෂි පස්සේ ගියත් එයාට කිසිම හොඩුවාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රභාත් ජාදව්ගේ ගෝලියෝ පස්සෙන් ගියත් කිසි වැඩක් උනේ නැති නිසා දේවා දැන් හදන්නේ ඇසෙන් දුටු සාක්ෂි පරීක්ෂා කරන්න. මේ අලුත් හොඩුවාවෙන් පස්සේ පොලිසියට ආප්ටේ කියන පොලිටිෂියන් ගැනත් සැක හිතෙනවා. දේවයි රෝහනුයි මීට කාලයකට කලින් ආප්ටේත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා කියලා ඔයාලට මතක ඇති. ඉතින් දේවා ආප්ටේ ඉඳපු රැස්වීමකට ගිහිල්ලා එයාට ලොකු අපහාසයකුත් කරන ගමන්ම පොලිස් වොරන්ට් එකකුත් දීලා එතනින් එනවා. ඉතින් මෙන්න මෙතෙන්දි මාරම ආතල් සීන් එකක් තමයි සිද්ධ වෙන්නේ කියලා ඔයාලට මූවි එක බැලුවනම් මතක් වෙයි. ඉතින් මූවි එක බැලුවේ නැත්නම් මේකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලා අනිවාර්යෙන් මේක බලන්න. ඉතින් මීට ටික දවසකට පස්සේ තමයි කේස් එක විසඳුවා කියන මැසේජ් එක ෆර්හාන්ට දෙන ගමන් දේවා ඇක්සිඩන්ට් වෙන්නේ. දැන් ආයෙත් වර්තමානට එමු. මතකේ නැති වෙලා ඉන්න දේවා දැන් එයාගේ හැම ඇත්තක්ම දන්නවා. ඒ වගේම එයාට දැන් ඕන කොහොම හරි රෝහන්ගේ කේස් එක විසඳන්න. ඉතින් මෙන්න මෙතන ඉඳන් කරපු කියපු කිසි දෙයක් මතක නැති දේවා අලුතින්ම කේස් එක විසඳන්න තීරණය කරනවා. මේ අතරතුරදී අපිට බලා ගන්න පුළුවන් මතකේ නැති වෙලා ගියත් ડોක්ටර්ස්ලා කිව්ව විදියට මසල් මෙමරි වල බලපෑමෙන් දේවාගේ දක්ෂ සටන් ක්‍රම සහ අපරාධ විසඳන මොලෙන් හොඳට වැඩ ගන්නවා කියලා. මේ වෙලාවේදී ෆර්හාන් සහ ડોක්ටර් ඇරෙන්න වෙන කවුරුවත්ම දේවාගේ මතකය අමතක වීම නොදන්න නිසා හැමෝටම වගේ අලුත් දේවාගේ වැඩවලින් පුදුමයටපත් වෙන්නයි සිද්ධ වෙන්නේ. ඉස්තර දේවා පොලිසියේ ඇඳුම ඇඳන් රාජකාරී කරේ නැහැ. ඒත් දැන් ඉන්න දේවා පොලිසියේ ඇඳුම ඇඳගෙන තමයි රාජකාරී කරන්නේ. ඒ වගේම මෙයා දැන් හැමෝටම හොඳින් සලකන්න කටයුතු කරනවා. මෙන්න මේ නිසා හැමෝම එන්නම අලුත් දේවගේ ගැනත් සැක හිතන්න පටන් ගන්නවා. මෙහෙම දිගටම රෝහන්ගේ කේස් එක පස්සෙන් යන අතරතුරේදී රෝහන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් අලුත් තොරතුරක් දේවට දැනගන්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ ගෑනු කෙනා කියන විදියට රෝහන් එදා මැරෙන්න කලින් දවසේ දේවගේ උදව්වෙන් හම්බෙන්න ගිය පදක්කම උත්සවයේදී දේවටම බාර දෙන්නයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වෙනුවෙන් කරපු වීඩියෝ එකකුත් දේවට බලා ගන්න පුළුවන් වෙනවා. රෝහන්ගේ කේස් එක එන්නෙන්නම සංකීර්ණ වෙන නිසා දේව තීරණය කරනවා හිරේ ඉන්න ලෝකේ දක්ෂතම ස්නයිපර්ගේ උදව් ගන්න. ඉතින් මෙන්න මේ ස්නයිපර්ත් එක්කම දේවා දැන් කෙලින්ම යන්නේ එයා ඇක්සිඩන්ට් වෙන්න කලින් පරීක්ෂා කරපු බිල්ඩින් එක චෙක් කරන්න. මොකද කියනවා නම් එදා රෝහන්ට වෙඩි වදිද්දි දේවා දැකලා තිබුණු ස්නයිපරුත් ඉඳලා තියෙන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ. කොහොම වුණත් මේ විදිහට පරීක්ෂා කරද්දී අලුත් දේවට තේරෙනවා එයා ඇක්සිඩන්ට් වෙන්න කලින් හිතපු හැමදේම වැරදි කියලා. ඒ වගේම එයා එච්චර කාලයක් එලවලා තියෙන්නේ වැරදි සාක්ෂි ටිකක් පස්සේ.
මේ හැමදේම අලුත් දේවට පැහැදිලි කරන්නේ අර හිරෙන් ඉඳලා ආපු දක්ෂ ස්නයිපර් තමයි. මෙච්චර කාලයක් සිද්ධ කරපු හැම දෙයක්ම බොරු වැඩක් බව තේරුම් නිසා දේවා අර ස්නයිපර්ගෙන් අහනවා එයා මේ වැඩේ සිද්ධ කරා නම් කොහොමද කරන්න කියලා. ඔන්න ඒ වෙලාවේදී තමයි අර ස්නයිපර් රෝහන්ට වෙඩි වැදුණු තැන තිබුණු වෙන බිල්ඩින් එකක් පෙන්වන්නේ. එයා කියන විදියට ඒ බිල්ඩින් එක ඇතුළේ ඉඳන් වෙඩි තිබ්බොත් තමයි අඩුම සුළම් බලපෑමක් තියෙන විදියට හරියටම ඉලක්කයට තියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ස්පෙෂල් ඔටෝමැටික් ස්නයිපර් ගන් එකක් පාවිච්චි කරොත් රිමෝට් කන්ට්‍රෝල් එකකින්ම මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. ඒකට ෂූටර් කෙනෙක් අවශ්‍යම නැහැ කියලා දේවට මේ ස්නයිපර් කියනවා. ඔන්න මේ අලුත් තොරතුරෙන් ගන්න ලොකු දෙයක් තිබුණු නිසා දේවා කරපු කියපු හැම දෙයක්ම අතහැරලා දාලා අලුතෙන් හිතලා කේස් එක විසඳන්න උත්සාහ කරනවා. මේ අතරතුරේදී දේවට දැනගන්න ලැබෙනවා ප්‍රභාත් ජාදව් කියන අපරාධකාරයට ඉස්තරින්දම්ම පොලිසිය ඇතුලෙන් ඔත්තු ලැබිලා තියෙනවා කියන එක. මේ ඔත්තු ලැබිලා තියෙන්නේ බුල් කියලා කියන ඔත්තුකාරයෙක්ගෙන්. මෙන්න මේ බුල් කියන කෙනා දෙන ඔත්තු නිසා තමයි පොලිසිය එන්න කලින් හැම පාරම ප්‍රභාත් ජාදව් පැනගෙන තියෙන්නේ. පුදුම වැඩේ කියලා කියන්නේ මේ බුල් කියන ඔත්තුකාරයා ගැන රෝහන් වේලාසනින්ම හොයාගෙන තියෙනවා. මොකද කියනවා නම් රෝහන්ව පොලිසියේ ඉහිරින් පත් කරලා එවලා තියෙන්නේ මෙන්න මේ ද්‍රෝහියව අල්ලගන්න. ඒක අඩුම තරමින් දේවවක්වත් මෙච්චර කාලයක් දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔයාලා හිතන්නේ මෙන්න මේ ද්‍රෝහියා කවුරු වෙන්න පුළුවන් කියලාද? ෆර්හාන්ද, දීප්තිද, දියාද? එහෙම නැත්නම් රෝහන්ගේ කෙල්ලද? ඒ කවුරුවක්වත් නෙමෙයි යාළුවනේ. ඇත්තම ද්‍රෝහියා තමයි දේවා කියලා කියන්නේ. දේවා තමයි පොලිසිය ඇතුලේ ඉඳලම මෙච්චර කාලයක් තිස්සේ ප්‍රභාත් ජාදව්ට උදව් කරලා තියෙන කෙනා. එයා ඇත්තටම ගොඩක් දූෂිත නිලධාරියෙක් වෙලා ඉඳලා තියෙනවා. රෝහන් මෙන්න මේ විදිහට දේවව කොටු කරගනිපු නිසා එදා දේවා රෝහන් ඉස්සරහා ගොඩක් ලැජ්ජාවට පත් වුණා. ඒ වගේම රෝහන්ගේ ඉස්සරහා දේව දෙවනි අවස්ථාවකුත් ඉල්ලුවා. දේව කොච්චර ඉල්ලුවත් ඒ වෙලාවේදී රෝහන්ට ඕන උනේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න විතරයි. මෙච්චර කාලයක් තමන් අමාරුවෙන් ගොඩ නගා ගනිපු හැම දෙයක්ම දේවට රෝහන් ඉස්සරහදීම නැති වෙන්නයි යන්නේ. ඔන්න මේ නිසා දේව තීරණය කරලා තියෙනවා රෝහන් ඇත්ත කියන්න කලින් එයාව සාදාටම නිශ්ශබ්ද කරලා දාන්න. ඉතින් එදා තීරණය කරපු විදියටම දේවා ඔටෝමැටික් ස්නයිපර් ගන්න එකක් පාවිච්චි කරලා රිමෝට් කන්ට්‍රෝල් එකකින් එදා උත්සවයේදී රෝහන්ව වෙඩි තියලා මරන්න සලස්වලා තියෙනවා. මේ හැම දෙයක්ම ගොඩක් දක්ෂ විදිහට ප්ලෑන් කරා විතරක් නෙමෙයි ෆර්හාන්ගෙන් රෝහන්ගේ කේස් එක ඉල්ලගෙන දේවම ගොඩක් කාලයක් තිස්සේ බොරු දේවල් පස්සේ මේ නඩුව අරගෙන ගිහිල්ලා ගොඩක් කල් නාස්ති කරලා තියෙනවා. මෙන්න මේ අපරාධ හැම දෙයක්ම සිද්ධ කරේ ඇක්සිඩන්ට් එකට කලින් ජීවත් වෙලා ඉඳපු පරණ දේවා. ඒ වගේම අලුතින් නඩුව ඇදලා අරගෙන ඉවරලා විසඳුවේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නිර්මාණය වෙච්ච මොලේ පැත්තක් ඩැමේජ් වුණු අලුත් දේවා. කොහොම වුණත් රෝහන් එදා දේවව අහු කරලා දෙන්නේ නැතුව ඉන්න අන්තිම මොහොතේදී තීරණය කරලා තියෙනවා. ඒක වෙනුවෙන් කරපු වීඩියෝ එක තමයි එදා රෝහන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දේවට පෙන්වලා තියෙන්නේ. ඔන්න ඒක දැක්කට පස්සේ තමයි පරණ දේවා තීරණය කරලා තියෙන්නේ ෆර්හාන්ට නඩුව විසඳුව කියන එක කියන්නේ. කොහොම වුණත් මෙන්න මේ අලුත් දේවා සහ පරණ දේවා දෙන්නම එක්කෙනෙක් නිසා එයාට සිද්ධ වුණු හැම දෙයකටම දඬුවම විඳින්න සිද්ධ වෙනවා. සිහිය ඇතුව හෝ නැතුව කලබල වෙලා සිද්ධ කරපු දෙයක් නිසා දේවට ලොකු සිර දඬුවමක් ලැබෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අතරදී බේරෙන්න chance එකක් තිබුණා වුණත් තමන් වෙනුවෙන්ම වැරදිකාරයෙක් කියන සාක්ෂි පෙන්නලා තමන්ගේම කැමැත්තෙන් හිරේ ගියපු දේවා හිරේ ඇතුළේ ඉඳගෙනත් නීතිය ආරක්ෂා කරන්න කටයුතු කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් තේරෙනව නේද යාළුවනේ අපි අතීතේ කරපු දේවල් වලට උනත් ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේදී. ඒ නිසා කිසිම වෙලාවක මොනම හේතුවක් මතවත් වැරදි වැඩ අපරාධ වලට පෙළඹෙන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ශාහිද් කපූර්ගේ සුපිරි ඇක්ටිං එක දේවා කියන මූවි එක ඉවර වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ මූවි එක රීමේක් එකක්. ඉතින් මෙන්න මේ දේවා කියන මූවි එකේ සහ ඒක හදන්න මුල් වෙච්ච මූවි එකේ ලින්ක් එක ඕන නම් මට පහතින් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එක ගැන ඔයාගේ අවංක අදහසත් මතකතු පහතින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා වගේම තවත් අලුත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් මම නැවත එනකන් ඔයාලා හැමෝටම ජය වේවා.